නෝන මහත්තයා තව නිදිය ගන්න. තව නිදිය ගන්න. හරිෂෝ. දැන් වෙලාව කීයද? 10ටත් ළඟයි. කීයටද බං උදේට ගෑන් ළමින්සියක් ඔය හැරෙන්නේ? 10ටත් ළඟයි. හරිෂෝ. බැඳලා ගිය කාලෙක මනුස්සයාගේ මේ අම්මා කියයි මට ඕල් ළමයි හදලා තියෙන විදිහ කියලා. අම්මපා ඇත්තට ලැජ්ජ නැද්ද? මහා පාන්දර 1-2 වෙනකන් ෆෝන් එක ඔබ ඉන්නවා. ෆෝන් එක ඔබ ඉඳලා ඊට පස්සේ එළි වෙනකන් ඉර මුදුන් වෙලා ගොඩ වෙලාවක් යනකන් බුති. මේ අතට ලැජ්ජ නැද්ද? කෙල්ල කොස්සෙන් ගහන්න කලින් නැගිටපන් ඈ. නැගිටලා ගේ හොඳට අස් කරලා අතු ගාපන් ඈ. මම යනවා දැන් හන්දිය කඩේට බේන් කොස්ස. මම යනවා දැන් අර බඩුවගේ තියෙනවා කියන හන්දිය කඩේට. මම හපව් වෙද්දි නැගිටලා මූණත පය හොදගෙන ගේ හොඳට අස් කරලා තිබුණ නැත්තම් එහෙම උඹ රෙදි ටික ලෑස්ති කරලා තියාගනි. ගෙදරින් ඵලයන්. බෝඩින් කාර්යයන්ට මෙහි ඊට නැහැ. අපේ අතට කාට කියන්නද? හැබැයි මට කවදා හරි වචනයක් අහන්න නම් සිද්ධ වුණොත් එහෙම මම එදාට මන්නම් අම්මා කියන්න එපා. හරිද? අන්දයි යනවා කඩේට ගිහින් එද්දි හොඳට ගේ අස් කරලා අතු ගාලා තියහන් ඈ. මං යකෝ මේ ගෙදර වැඩකාරී වගේනේ.